අපි අද බලමු දැන් අපි ෆිසිකල් ඉන්වෙන්ටරි ස්ටොක් එකක් ගත්තාම ඒකේ තියෙන අයිටමුයි සිස්ටම් එකේ තියෙන අයිටමුයි වෙනස් නම් කොහොමද ඒක හදාගන්නේ කියලා. දැන් අපි ස්ටොක් රිපෝට් එක අරගෙන ඊට පස්සේ ගණන් කරාම එකක් දෙකක් වැඩි හරි අඩු හරි තිබ්බොත් අපි හදන්නේ යනවා මෙන්න මේ ඉන්වෙන්ටරි ඇක්ටිවිටීස් කියන එකට. මෙන්න මෙතන තියෙන්නේ කම්පැනි කියන එකේ. එතට ගිහිල්ලා adjust quantity value on hand කියන එකට යනවා. ඒකට ගිහිල්ලා එතන මේ අද දිනේ සිලෙක්ට් වෙනවා. මෙතන ඇඩ්ජස්ට්මන්ට් account එකට inventory assets හරි නැත්නම් මොන හරි account එකක් දාගන්න ඕන. ඊට පස්සේ reference number කියලා ඒ නම්බරයක් එනවා. ඊට පස්සේ දැන් අපි බලන්නේ මොන හරි හිතන්නකෝ 400ට 3 wheel tire වෙනස් වෙලා තියෙයි කියලා. සියට් ටයර් මෙතන 0 කියලා තියෙන ටයර් 10ක් තියෙනවා නම් මෙතන ටයර් 10ක් තිබ්බයි කියලා දානවා. ඊට පස්සේ 195යි 65යි 65යි ගුඩ්ඩිය ටයර් 4කුත් වෙනස් වෙලා තියෙයි කියන්නකෝ. එහෙමයි. ඊට පස්සේ තව 318 ටියුබ් 3ක් විතර වගේ වෙනස් වෙලා තියෙනවා නම් එතකොට මේ මෙතන පෙන්නයි අයිටම් තියෙන ප්‍රමාණය. හරිද? මෙතන දැන් මේ මගේ ස්ටොක් ඇඩ් කරලා නැති හින්දා බින්දුව බින්දුව පෙන්නන්නේ. මෙතන පහක් තියෙදි 10 මෙතන දැන් 10 වෙන්නත් පුළුවන්. එහෙම දාලා මෙතන තමයි දැනට තියෙන ගාණ දාන්න තියෙන්නේ. හොඳේ. එතන දාලා එපාර මේක මෙතනත් ඕනනම් මෙම එකක් දාලා ගණන් කරේ කවුද? එහෙම මොකක් හරි තත්ත්වයක් දාලා මෙහෙම ස්ටොක් ටේක් බයි කවුරු කියලා හරි දාලා ටේක් බයි ඔහොම කියලා හිතලා මේක save and close කරලා තමයි දාන්න තියෙන්නේ. එතකොට මේකේ ආයිමත් දැන් මෙතෙට එහෙම ගියාම දැන් අර බින්දුව බින්දුවනේ තිබ්බේ. ආයිමත් ගියොත් එහෙම ගිහිල්ලා බලන්න පුළුවන්. සියට් බුලන්ඩ් එක අපි 10ක් කරානේ. මෙතන 10ක් තියෙනවා. ඊට පස්සේ අපේ 195යි 65යි 15 ගුඩ්ඩිය එකත් 4ක් කරානේ. එහෙම. දැන් මේකත් ආපහු වෙනස් නම් මේක ආයිමත් එක්කෝ මේ පිටිපස්සට ගිහිල්ලා ඒ හදපු තැන දැන් මේ 10යි 4යි 3යි එහෙමනේ දැම්මේ. ඒක ඕනනම් වෙනස් කරන්නත් පුළුවන්. දැන් මේ 10 වෙනුවට පස්සේ ආයිමත් ඩබල් චෙක් කරාම 8ක් වෙලා තිබ්බනම් 8ක් ආයිමත් දාලා දානවා. මෙතන 4 2 නම් එහෙම දෙක කළා ආයිමත් වෙනස් කරන්නත් පුළුවන්. ඒක සේව් කරලා දාන්න තියෙන්නේ. එහෙම තමයි ඒක කරන්නේ.